මේ දල ප්‍රාග්ධන සම්පාදන කියන වචනය බොහෝ දුරට පාවිච්චි වෙනවා. එහෙන් මෙහෙන් තැන්වලදී දල දේශීය ප්‍රාග්ධන සම්පාදන කියලත් පාවිච්චි වෙන්න පුළුවන්. මේ සංකල්පයෙන් අපි කතා කරනවා 6 වෙනි පාඩමේදී. එතකොට නම් අපි කෙලින්ම පාවිච්චි කරන්නේ ආයෝජනය කියන වචනේ. ඒ හින්දා මේකට සමාන වචන 3ක් තියෙනවා කියලා මතක තියාගන්න. right. ඒ අපි මේ කතා කරන ආයෝජන වියදමෙන් එමන් නැත්තම් දල ප්‍රාග්ධන සම්පාදනය කියන සංකල්පයේ අනු කොටස් 3ක් තියෙනවා. අන්නේ කොටස් 3 කටපාඩම් කරගත්තාම හරි. දැන් බලන්න මේ ප්‍රධාන සංකල්පයේ නම දල ප්‍රාග්ධන සම්පාදන. ඒක තුල ඇතුළත් වෙන එක අනු කොටසක නම ඒ වගේමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන කියලා. දැන් සමහරක් වෙලාවදී විභාගෙදී වරද්ද ගන්න තැන තමයි මේ ප්‍රධාන සංකල්පය විදියට මේ අනු සංකල්පය සලකනවා. කියන්නේ දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන කියලා දුන්නාම ඒක ආයෝජන වියදම විදියට සලකනවා සමහරක් අය. ඇත්තටම මේ තියෙන්නේ ආයෝජන වියදම තුල ඇතුළත් වෙන සංරචක තුනෙන් එකක් විතරයි. ඒ නිසා ඕගොල්ලෝ මේ වචන දෙකේ වෙනස හොඳට මතක තියාගන්න ඕනේ. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන කියන වචනයත් දල ප්‍රාග්ධන සම්පාදන කියන වචනයත් අතර සම්බන්ධය සහ ඒකේ තියෙන වෙනස හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඒතර මේ එක සංකල්පයක් තමයි අපි කතා කරන දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන කියන එක. ඊළඟට තව අනුමාත්‍රිකාවක් විදිහට අපි කතා කරනවා තොග වෙනස් වීම හෙවත් පරිලේඛන වෙනස් වීම කියලා. අපි මේක පළවෙනි පාඩමේදී කතා කරනවා සංසරණ ප්‍රාග්ධනය නැත්නම් කාරක ප්‍රාග්ධනය කියලා. ඊළඟට අලුතෙන් තව කොටසක් එකතු වුණා. ඒ අලුතෙන් එකතු වෙච්ච කොටස තමයි වටිනාකම්නි වෙනස් වීම. ඒකටම තව වචනයක් පාවිච්චි කරනවා වටිනා දේ අත්පත් කර ගැනීම සහ අතහැරීම කියලා. මම මේක නිකන් සරල අදහස කියන්නම්. වටිනාකම් වෙනස් වීම කියලා සලකන්නේ කෞතුක භාණ්ඩ එහෙම නැත්නම් රත්තරන් බඩු වල වර්ෂයේ මුල සහ වර්ෂයේ අග තිබ්බ වටිනාකම් වල වෙනස් වීම. ඒකත් ආයෝජන වියදම. එහෙම නැත්නම් දල ප්‍රාග්ධන සම්පාදන වල කොටසක් විදියට සලකනවා. right. මේ සංරචක තුන කටපාඩමේ තියාගන්න. විභාගෙට බොහෝ දුරට ගාන දුන්නොත් දෙන්නේ මේ සංරචක තුනේ අගයන් දෙනවා. ඒ අගයන් තුන එකතු කරලා තමයි අපි දල ප්‍රාග්ධන සම්පාදනයේ වටිනාකම හොයාගන්න ඕනේ. right. දැන් අපි බලමු මේ එක් එක් සංකල්පය ගැන මොනවද තියෙන අදහස කියන එක. මුලින්ම අපි කතා කරනවා දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන කියන සංකල්පය ගැන. මේක ඇවිල්ලා සරලවම කිව්වොත් ස්ථාවර වත්කම් එහෙම නැත්නම් ජංගම නොවන වත්කම් කියලා අපි සලකන දේවල් ටිකක් තමයි මේ තුල ඇතුළත් වෙන්නේ. right. මේ පළවෙනි ඡේදය පොඩ්ඩක් කියවලා බලන්න ඕගොල්ලන්ගේ නෝට් එකේ. ඒතර යම් අදහසක් ඕගොල්ලන්ට ලැබෙයි. right. මේකෙදී ඕගොල්ලන්ට මහා ලොකු දේවල් තේරුම් ගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට ඇතුළත් වෙන සංරචක ටික කටපාඩම් කරගත්තා නම් ඇති. ඒක මේ 100% කටපාඩමටම ගන්න අවශ්‍ය නැහැ. නිකන් මේක කියවලා තියාගන්න. අපි ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ විදියට නැත්නම් අර අපි සාමාන්‍යයෙන් කතා කරන ජංගම නොවන වත්කම් කියන ගොඩට අපි ඇතුළත් කරන දේවල් මොනවද කියලා තමයි මේ දීලා තියෙන්නේ. මෙතන ඔක්කොම තියෙනවා 6ක්. මේ 6 කටපාඩම් කරගන්න. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට ඇතුළත් වන ස්ථාවර වත්කම් ටික මොනවද කියන එක. right. මේක කටපාඩම් කරගන්නම වෙනවා ඔයගොල්ලන්ට. right. ඊළඟට තව පොඩි දෙයක් අපි කතා කරනවා. මෙතන තියෙනවා පුතා අපි කතා වෙන එක ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට අයිති වෙන එක කොටසක් විදියට
නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම් කියලා જાතියක්. නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්. මෙන්න මේ තැනින් අපි මේ වචන දෙක කඩා ගන්න ඕනේ. නිෂ්පාදනය කළ කියන්නේ අපි හදපු කියන අදහස. මූල්‍ය නොවන වත්කම් කියන්නේ දැන් ඒකේ අදහස ගන්න නම් මුලින්ම බලන්න ඕනේ මූල්‍යවත්කම් මොනවද කියලා. මූල්‍යවත්කම් විදියට සලකන්නේ මුදල් භාවිතා කරලා ගනුදෙනු කරන්න පුළුවන් විදියට හදාගත්තු මොනවම හරි උවමාරු මාධ්‍යයක්. උදාහරණයක් විදියට අපිට කියන්න පුළුවන් තැන්පතුවක්. තැන්පතුවක් කියලා අපි සලකන්නේ ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීමේ තැන්පතු, අන්න මූල්‍යවත්කම්. ඊළඟට කොටස්, ණයකර, වාණිජ පත්‍රිකා, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර වගේ දේවල් අපි සලකන්නේ මූල්‍යවත්කම් විදිහට. අන්න ඒ වත්කම් හැරෙන්න ඉතිරි වෙන වත්කම් වලට තමයි අපි කියන්නේ මූල්‍ය නොවන වත්කම් කියලා. ඒ කියන්නේ මූල්‍ය පත්‍රිකා නොවන දේවල් කියන එක තමයි අදහස් කරන්නේ. එතකොට මතක තියාගන්න එහෙමනම් අපි විසින් නිෂ්පාදනය කරන මූල්‍ය නොවන වත්කම් වර්ග කරනවලු කොටස් තුනක් විදිහට. බලන්නේ වර්ග කිරීම අර දලදේශීය ස්ථාවර දලදේශීය ප්‍රාග්ධන සම්පාදන වර්ග කරන ආකාරයම. ස්ථාවර වත්කම් කියලා කොටසක් අපි කතා කරනවා. ඒ වගේම තොග නැත්තම් පරිලේඛන කියලා කොටසක් කතා කරනවා. වටිනා දෑ නැත්නම් අපි මේකට කියනවා වටිනා දේ අත්පත් කර ගැනීම සහ අත්හැරීම. ඒතර ඇත්තටම මේ පෙන්වුම් කරන්නේ දල ප්‍රාග්ධන සම්පාදනවල වර්ග කිරීමම තමයි මේ තවත් විදිහකට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර මේ ක්‍රමය මේ අතපත්තු සර්ගේ පොතේ තියෙනවා මේ ක්‍රමය. ඒ හින්දා තමයි මේක ඉදිරිපත් කරලා තින්නේ. මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. රයිට් අපි බලමු දැන් මේ ස්ථාවර වත්කම් ටික. මෙන්න මෙතන අපි කතා කරමු මේ 6 ස්ථාවර වත්කම් වර්ග කිරීමේදී ප්‍රධාන වශයෙන්ම මහ බැංකු වාර්තාව විසින් වර්ග කරන්නේ මෙන්න මේ අයිතමයන් 6 යටතේ තමයි රටේ තියෙන සියලුම ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන ටික වර්ග කරන්නේ. හැබැයි අපේ මේ ජාතික ගිණුම් තුල මේ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන නැත්නම් මේ ස්ථාවර වත්කම් ටික තවත් ක්‍රම දෙකකට වර්ග කරනවා. භෞතික පැවැත්ම අනුව වර්ග කරනවා එක ක්‍රමයකට. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියට කරන බලපෑම මත තවත් ක්‍රමයකට වර්ග කරනවා. ඉතින් මේ ක්‍රම දෙකට අනුව වර්ග කරලා තියෙන විදිය නිකන් කියවගෙන යන්න. මේක කියවගෙන ගියාම ඇති ඔයගොල්ලන්ට සරල අදහසක් ඔළුවට දාගත්තාම බොහොම ප්‍රමාණවත් ඒ දැනුම. මොකද මේක විභාගෙට අහන්න යන්නේ විභාගෙට ඕගොල්ලෝ මේ ස්ථාවර වත්කම් වර්ග කරන්න කිව්වොත් අර මහ බැංකු වාර්තාවට අනුව වර්ග කරලා තියෙන අපි කලින් පිටුවේ කතා කරපු අංග 6 ලියන්න. මෙතන තියෙන ප්‍රමාණය වැඩිනේ. මේක ලියන්න අමාරුයි කටපාඩම්. ඒ හින්දා ස්ථාවර වත්කම් වර්ග කරන්නේ කොහොමද කියලා අහුවොත් කලින් පිටුවේ තිබුණ අයිතමයන් 6 ලියන්න. ඒක තමයි මහ බැංකු වාර්තාව ඉදිරිපත් කරන ක්‍රමය. මෙතන තියෙන මේ ජාතික ගිණුම් වලදී වර්ග කරපු ක්‍රමයක්. ඉතින් මේක නිකන් කියවලා විතරක් තියාගත්තා නම් ඇති. මේ මෙතන තියෙනවා පුතා නිෂ්පාදනය කළ මූල්‍ය නොවන ස්ථාවර වත්කම් කියලා කොටසක්. ඊළඟට ඒකෙ මෙහා පැත්තේ ආය වර්ග කිරීමක් කළා තිනු නිෂ්පාදනය නොකළ කියලා. ඒ කියන්නේ අපි හදපු නැති කියන අදහසක් තියෙන්නේ. අපි විසින් නිෂ්පාදනය නොකරපු වත්කම් ටිකකුත් තියෙනවයි කියලා කියනවා. ඒවා අපිට හදලා ඇති කරගන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා තමයි ඒ අදහස දීලා තියෙන්නේ. නිකන් කියව ගන්න ඒ ඇති. මේවා ඇත්තට ලොකු දේවල් ඇතුළත් වෙන්නේ නැහැ. විභාගෙට ඒ තරම් පරතරයට ගිහිල්ලා ප්‍රශ්න අහන එකකුත් නැහැ. රයිට් ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා මේ 57 පිටුවේ යට මෙන්න මේ කොටස ඉතාමත් වැදගත්. මේක හොඳට කියව ගන්න බලන්න එකපාරක්. මේ 57 වෙනි පිටුවේ යටින් තියෙන කොටස.
මෙතනදී ඕගොල්ලන්ට කියන්නේ සියලුම ප්‍රාග්ධන භාණ්ඩ විදියටම සලකන්නේ නැහැ කියලා. නැත්තම් සියලුම ප්‍රාග්ධන භාණ්ඩ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට ඇතුළත් කරන්නේ නැහැ කියන අදහස තමයි කියන්නේ. මේ අදහස් දෙක ඒකින හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි කියන අවුරුද්දකට වඩා වැඩි කාලයක් පවතින ඒවා ප්‍රාග්ධන භාණ්ඩ කියලා. හැබැයි මේකේ කියනවා ඒක අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිබුණට ඒකේ වටිනාකම ඉතාමත් කුඩායි. එතකොට කෝටි ගණන් ලක්ෂ ගණන් වටිනාකම් තියෙනව ප්‍රාග්ධන සම්පාදන තුල මේ රුපියල් 100ක 150ක වත්කමක් පෙන්නුවාම ඒක ටිකක් අසාමාන්‍ය තත්වයක් වෙනවා. ඒ නිසා සුළු වටිනාකම් සහිත දේවල් ඇතුළත් කරන්න එපා කියලා කියනවා ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන වලට. ඊළඟ එක තමයි අවුරුද්දට වඩා අඩු කාලයක් පවතිනවා නම් ඒ ප්‍රාග්ධන භාණ්ඩ කොහොමටත් ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට ඇතුළත් කරන්න එපා කියලා කියනවා. මොකද ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට ඇතුළත් කරන්න නම් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඒ වත්කම තියෙන්න ඕන නිසා. ඒ හින්දා ඔය නිර්ණායක දෙක එමන් නැත්නම් මේ කාරණා දෙක අනිවාර්යෙන් කටපාඩමේ තියාගන්න. මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් විභාගයට දාන්න ඉඩ තියෙනවා. ඊළඟට 58 වෙනි පිටුවේ තියෙන බොහොම සරල කාරණා කිහිපයක්. දැන් අපි බලමු මේ දෙවෙනි සංකල්පය. මේ ඇවිල්ලා අර ආයෝජන වියදම තුල ඇතුළත් වන දෙවනි අනු වියදම් වර්ගය. නැත්නම් අපි කියන දල ප්‍රාග්ධන සම්පාදනවල දෙවනි අනු කොටස තමයි මේ තියෙන්නේ. බලන්න මේ ටික පොඩ්ඩක් කියව ගන්න. මේ තොග හෙවත් පරිලේඛන වෙනස් වීම කියන එකයි වටිනාකම් වෙනස් වීම කියන එකයි. මේක ඔයගොල්ලන්ට මේක කියෙව්වහම තේරෙන්නේ නැති මේ තොග වෙනස් වීම. එහෙම නැත්නම් පරිලේඛන වෙනස් වීම කියලා කියන්නේ අර පළවෙනි පාඩමේ කතා කරපු සංසරණ ප්‍රාග්ධනය කියන අදහසමයි. දැන් අපි දන්නවා සංසරණ ප්‍රාග්ධනය කියන්නේ ප්‍රාග්ධනයේ කොටසක්. එහෙමනම් මේ තොග වෙනස් වීම එහෙම නැත්නම් පරිලේඛන වෙනස් වීම අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනයේ කොටසක් විදියට ඇතුළත් කරන්න ඕනේ. දැන් මේ වියදම් ප්‍රවේශයේ යටතේ ප්‍රාග්ධන වියදම් සියල්ලම ඇතුළත් කරන්නේ දල ප්‍රාග්ධන සම්පාදන කියන නමින්. එහෙමනම් මේ තොග වෙනස් වීම නැත්නම් පරිලේඛන වෙනස් වීම වල වටිනාකමත් අපි දල ප්‍රාග්ධන සම්පාදන තුල ඇතුළත් කළ යුතුමයි. අන්නේ නිසා තමයි අපි කියන්නේ දල ප්‍රාග්ධන සම්පාදන වල එක අනු කොටසක් තමයි තොග වෙනස් වීම නැත්නම් පරිලේඛන වෙනස් වීම. මේ තොග නැත්නම් පරිලේඛන විදියට සලකන්නේ මොනවද කියලා මේ උදාහරණයක් විදියට දීලා තිනවා. මතක තියාගන්න ඕනේ තොග කියලා සැලකුවාම අපි සලකන්නේ අමුද්‍රව්‍ය තොගය, නොනිමි තොගය සහ නිමි තොගය කියන තොග වර්ග තුනම. ඒ තුනෙන් ඕනම જાතියක් අපි පරිලේඛන නැත්නම් තොග වෙනස් වීම තුලට ඇතුල් කරනවා. ඊළඟට තියෙනවා තව එක සංකල්පයක් නැත්නම් අනුමාත්‍රිකාවක් වටිනාකම් වෙනස් වීම කියලා. මේ තියෙන්නේ ආයෝජන වියදමේ. එහෙම නැත්නම් දල ප්‍රාග්ධන සම්පාදන වියදමේ අවසානම වියදම් වර්ගය. මේ වටිනාකම් වෙනස් වීම කියලා අපි සලකන්නේ අර කෞතුක භාණ්ඩ. එහෙම නැත්නම් රත්තරන් වගේ දේවල් වල වටිනාකම වෙනස් වෙච්ච ප්‍රමාණය. දැන් ඒ රත්තරන් වගේ දේවල් එහෙම නැත්නම් කෞතුක භාණ්ඩ වගේ දේවල් කොහොමද දල ප්‍රාග්ධන සම්පාදන තුලට ඇතුල් කරන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකට උත්තරේ මෙන්න මේ ඡේදය තුල ඇතුළත් වෙනවා. බලන්න මේ දෙවෙනි ඡේදය කියන එක. සාමාන්‍යයෙන් රත්තරන්, රිදී, මුතු, මැණික් මේ කෞතුක භාණ්ඩ වගේ වටිනා භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක අතරමැදි භාණ්ඩ ලෙස භාවිතා කරන්නේත් නැහැ. වත්කමක් විදියට අපි ළඟ තියාගන්න රත්තරන් අපි කීයටවත් තව භාණ්ඩයක් හදන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම අපි මැණික් තියාගන්නවා නම් අපි ළඟ වටිනාකම පෙන්눔 කරන්න ඒවා අපි වෙන භාණ්ඩයක් හදන්න පාවිච්චි කරන්නේත් නැහැ.
කෞතුක භාණ්ඩයක් අපි ළඟ තියෙනවා නම් අපි ඒක තවත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා අතරමැදි භාණ්ඩයක් විදිහට පාවිච්චි කරන්නේත් නැහැ. ඊළඟට කියනවා ආපහු ඒ නිසා මේ භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ විදියට වර්ග කරනවලු. මේවා ඇයි පරිභෝජන භාණ්ඩ විදියට දාන්නේ නැත්තේ? ඒක පරිභෝජනය සඳහා අපි පාවිච්චි කරන්නේත් නැති නිසා. අපි සාමාන්‍යයෙන් වටිනාකම පෙන්눔 කරන්න ගන්න දේවල් නැත්නම් ධනය රැස් කිරීමේ මාධ්‍යයක් විදියට පාවිච්චි කරන දේවල් පරිභෝජන කටයුතු සඳහා පාවිච්චි කරන්නේ. දැන් ගොඩාක් සල්ලි තියන අය මැණික් එකතු කරනවා. ඒ මැණික් එයා පාවිච්චි කරන්න නෙමෙයි ගන්නෙ. එයා පරිභෝජනය කරන්න නෙමෙයි ගන්නෙ. එයා ඒක ගන්නේ ධනය එක්රැස් කරන්න පාවිච්චි කරන තවත් මාධ්‍යයක් විදියට. ඒ වගේම කෞතුක භාණ්ඩ කියන එක එයාගේ తত্ত্বය පෙන්වන්න පාවිච්චි කරනවා මිසක් එයා ඒක එයාගේ පරිභෝජනය සඳහා පාවිච්චි කරන්නේ නැහැ. එහෙමනම් ඒ භාණ්ඩය පරිභෝජනය සඳහා භාවිතා කරන්නේත් නැත්තම් වෙනත් භාණ්ඩයක් හදන්න අතරමැදි භාණ්ඩයක් විදියට පාවිච්චි කරන්නේත් නැත්තම් දැන් මේ භාණ්ඩය දාන්න තැනක් නැති වෙනවා. කොයි වර්ගයටද ඇතුළත් කරන්න කියලා ප්‍රශ්නයක් වෙනවා. අන්නේ නිසා තමයි මේක පරිභෝජන භාණ්ඩයක් විදියට දාන්නෙත් නැතුව අතරමැදි භාණ්ඩයක් විදියට දාන්නෙත් නැතුව මේ භාණ්ඩ වර්ග දල ප්‍රාග්ධන සම්පාදන තුලට ඇතුල් කරන්නේ. රයිට් බලන්න ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් මේ අවසාන ඡේදයෙන් තියෙනවා. ආයතනික ඒකක විසින් වටිනාකමේ සන්නිධියක් ලෙස හා වෙනත් උපයෝගීතාවයන් සඳහා මේ භාණ්ඩ පවත්වාගෙන යනවලු. වටිනාකමේ සන්නිධියක් කියන එකේ තේරුම තමයි පුතා අපි ධනය එක්රැස් කරන්න පාවිච්චි කරන මාධ්‍යයක් කියන අදහස. දැන් කෙනෙක් ඉඩමක් සල්ලි දීලා ගන්නවා නම් අනාගතේ වෙනුවෙන් අන්න අපි කියනවා එයා සල්ලි එකතු කරන ක්‍රමයක් තමයි ඉඩම් මිලදී ගන්න එක කියන්නේ. එහෙමනම් ඉඩම කියන එකත් අපි සලකනවා වටිනාකමේ සන්නිධියක් විදිහට. ගෙදර සල්ලි ගොඩක් තියාගෙන ඉන්නවනම් ඒ තියන් ඉන්නේ අපේ ධනය රැස් කරගන්න විදිහට න ะ. එතකොට අපි කියනවා මුදල් කියන්නේ වටිනාකමේ සන්නිධියක් කියලා. කවුරු හරි ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් දානවා නම් බැංකුවක එයා ඒ සල්ලි ගොඩ ගහ ගන්න ක්‍රමයක්. අන්නේ සල්ලි ගොඩ ගහ ගන්න ක්‍රමවලට තමයි අපි කියන්නේ වටිනාකමේ සන්නිධියක් කියලා. එතකොට මේ වටිනාකමේ සන්නිධියක් විදියට භාවිතා කරන භාණ්ඩ වර්ග සියල්ලම අපි දාන්නේ දල ප්‍රාග්ධන සම්පාදන තුලට. රයිට් එහෙමනම් දැන් ඔන්න අපේ පාඩමේ සාරාංශය මතක් කරොත් අපේ වියදම් ප්‍රවේශයේ ප්‍රධානම වියදම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පරිභෝජන වියදම. ඒ පරිභෝජන වියදමේ අපි කතා කරා අවසාන පරිභෝජන වියදම කියලා තමයි අපි ඒකට කියන්නේ. ඒ අවසාන පරිභෝජන වියදමේ පෞද්ගලික පරිභෝජන වියදම කියලා කොටසකුත් රාජ්‍ය පරිභෝජන වියදම කියලා කොටසකුත් තියෙනවා. ඒ දෙක මතක තිබුණා නම් ඇති. දැන් ඔන්න අවසාන පරිභෝජන වියදම ඉවරයි. ඊළඟට ආයේ වියදම් ප්‍රවේශයේ තියෙනවා ප්‍රධානම වියදම් වර්ගයක් දල ප්‍රාග්ධන සම්පාදන කියලා. ඒ දල ප්‍රාග්ධන සම්පාදන තුල ඇතුළත් වෙනවා කොටස් තුනක්. එකක් තමයි දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන. ඊළඟ එක තමයි තොග හෙවත් පරිලේඛන වෙනස් වීම. තුන්වෙනි එක තමයි වටිනාකම් වෙනස් වීම. ඔන්න ඔය කියන නම් ටික පාඩම් තිබුණොත් ඔයගලන්ට වියදම් ප්‍රවේශයේ යටතේ දෙන අභ්‍යාසය ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. අදට අපේ පාඩම මෙතනින් අපි ඉවර කරනවා. හැබැයි මේ සමරි එක දැන් මං කියපු සමරි එක හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. හොඳට කටපාඩමේ තියෙන්න ඕනේ. අපි ඊළඟ දවසේ කතා කරනවා ආයෝජන අනුපාතයේ ඉඳන් ඉතිරි කොටස් ටික. එhmenan අදට අපේ පාඩම මෙතනින් අපි ඉවර කරනවා.